ඔයාලට ඉතින් අද මගේ 24 වෙනි බර්ත්ඩේ එක දවස. ඉතින් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. එහෙනම් බලමු අපි මේ අද කොහෙද යන්නේ කියලා. දැන් මම මේ වීඩියෝ කර ගියාට ඇත්තටම මම කොහෙද යන්නේ කියලාවත් මේ වෙලාවේ දන්නේ නැහැ. හැබැයි මේ තැන මම ගොඩක් යන්න ආසාවෙන් හිටපු තැන. දැන් අපි කොච්චිකඩේ කීල්සෙක් ගාවින් නැවැත්තුවා උදේට කන්න පොඩි දෙයක් ගන්න. හැබැයි ළමයි මට කටුනායක පහු කරද්දි තේරුණා අපි අද කොහෙද යන්නේ කියලා. මෙයා මට කලින් දවසේ ඉඳන් හෙන බොරු ගොත කිය හිටියේ අපි යන්නේ මෙහාට කියලා මාව රවට්ටන්න. අපි කටුනායක එයාපෝට් එක ගාවින් යනකොට මෙන්න මේ ප්ලේන් එක හරි ලස්සනට ළඟට දැක්කා. හැබැයි මට හරියට ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න අපි ආවා. අද අපි ආවේ ජයල ගුරුගේ නේචර් පාක් එකට. මං ඇවිත් නැති වුණාට මෙතෙන් ගොඩාක් අය ඇවිත් ඇති මේ වගේ පළවෙනි පාර. බයික් දාන්න. මෙතන තමා වාහන පාක් කරන්නත් තියෙන්නේ. ඒ වගේම මෙතන තමා එන්ට්‍රන්ස් එකක් තියෙන්නේ. මෙතනත් තියෙනවා ළමයි බලන්න ෆ්ලයිට් වගේක් එහෙම ඇතුළට නැගලත් බලන්න පුළුවන්. අපි හිතාගෙන ආවේ හවස එනකොට යන ගමන් බලාගෙන යනවා කියලා. ඒ වුණාට අපි වෝටර් පාක් එකට ගිය වෙලාවේ ඒකෙන් එන්න වෙලා ගියා. ඒ නිසා ඒක අපිට බලා ගන්න බැරි වුණා. හැබැයි අපි වෙන දවසක බලමු. අපි මොන දේ කරන්නත් කලින් මුලින්ම කරේ කාපු එක කාලා දැන් යන්න තමයි යන්නේ. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ තියෙන එන්ට්‍රන්ස් එක. එහෙනම් අපි ඇතුළට ගිහින් බලමු. මං ඉතින් ලොකු බෑග් එකක් අරගෙන ආවා. බයික් එකේ යන නිසා ඉතින් අපිට ඕන දේවල් ඔක්කොම දාගෙන ආවා හැකිනේ. ඒ කියන්නේ ඇතුළේ තියෙන ඒවා බලන්නත් ලේසි. ඒ නිසා මෙතන තමයි ළමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. අපි ගුරුගේ නේචර් පාක් එකටයි මායන්ස් වෝටර් පාක් එකටයි දෙකටම ටිකට් ගත්තා. අපි කොහොම හරි පූල් වලදී පාවිච්චි කරන ටියුබ් දෙකක් ගත්තා. එක්කෙනෙක්ට ටිකට් එකකට උනේ 1500ක් වගේ. අපිට කැමති නම් වෝටර් පාක් එකට විතරක් යන්නත් පුළුවන්. ඒත් ඉතින් අපි කවදාවත් නේචර් පාක් එක බලලා නැති නිසා අපි පළවෙනි පාර නිසා ඉතින් ඔක්කොම බලාගෙන යනවා. ඇතුළට යද්දිම හරිම ලස්සනයි. අපිට හිතාගන්න බැරි වුණා කොහෙන්ද බලන්න පටන් ගන්න කියලා. ශ්‍රීපාදස්ථානයේ තියෙන. ඉතින් අපි මුලින්ම දැක්කේ ශ්‍රීපාදස්ථානය කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. දැන් අපි හදන්නේ උඩට ගිහින් ඇතුළේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මෙතන ගහලා තියෙනවා ශ්‍රීපාදස්ථානයේ ධාතුන් වහන්සේලා වැඩ සිටින බැවින් විනීතව හැසිරෙන්න කියලා. ඉතින් ළමයි මෙතන තියෙන්නේ ශ්‍රීපාදස්ථානයේ අනුරුවක් නැත්නම් ආකෘතියක් වගේ. ඉතින් අපි ඒකත් බලාගෙනම ඊටු ටික බලන්න දැන් යන්නේ. ඉතින් මේ තියෙන ළමයි ගුරුගේ නේචර් පාක් එක. ඉතින් අපි දැන් බලමු නේචර් පාක් එකේ අපිට මොන දේවල් බලන්න තියෙනවද කියලා. මුලින්ම තියෙන ළමයි ඉස්සර කාලේ තිබ්බ දඬුවම් ක්‍රමයක්. අර දඬු කදේ ගහනවා කියලා කියන්නේ. මෙතන ගහලා තියෙන්නේ පොල් සොරකම් කළාට දඩුවම් කියලා.
ඊට පස්සේ තියෙනවා ඉස්සර වලව් වල තිබ්බ බඩු. ඒ කියන්නේ පුටු ඒ වගේම වලව් වල තියලා තිබ්බ බඩු වගේක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කම්මලක තියෙන බඩු. කිනිහිරය ඒ වගේ දේවල් කම්මල් වල තිබ්බ බඩු. ඊට පස්සේ මෙතනක් තියෙන්නේ ඉස්සර කාලේ භාවිතා කරපු ඒ කියන්නේ කුස්සියේට තිබ්බ බඩු. ඒ කියන්නේ කුරුණිය අර ආයේ තියෙන කුරහන් ගල ඒ වගේ දේවල් අපි දැකලා නැහැනේ. ඇත්තටම පොඩි ළමයිට උනත් වටිනවා මේ දේවල් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා වී බිස්ස. ඒ කියන්නේ ඉස්සර වී එහෙම ගබඩා කරලා තියාගත්තේ ඒ වගේ එකක්. ඒ වගේ අපි දැකලා නැති ගොඩක් දේවල් මෙතෙන්ට ආවොත් බලා ගන්න පුළුවන්. බලන්නකො එයා එනවා. හෙලෝ හෙලෝ. මෙයා නම් අපි යනකොට හොඳටම නිදි. ඉතින් දැන් අපි යන්නේ මෙතන තියෙන ආච්චි කෙනෙක් රබන් ගහන තැන. ඉතින් අපි එතනින් බලාගෙන යනකොට ඒ ආච්චි මටත් කතා කරා එන්න කියලා. මම හැබැයි මේ පළවෙනි පාර කවදාවත් රබන් ගහලා නැහැ. මෙතනින් අපි මේ කුරුල්ලව අතේ තියාගෙන ෆොටෝ ටිකක් ගහගත්තා. අපිට පොඩි සයිස් එකේ ඉඳන් A4 සයිස් එක වෙනකම් ෆොටෝ සුද්ධ කරලා ලැමිනේටින් කරලා ගන්න පුළුවන්. මේ ෆොටෝ එක මේක තුන්වෙනි එක මේක මොකක්ද උනාට? මට ගණන් නම් හරියටම මතක නැහැ ළමයි. කොහොම හරි අපි පොඩි සයිස් එකෙන් ෆොටෝ 4ක් ලැමිනේටින් කරලා ගත්තා. මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමටම පෙන්නන්නම් මේ ෆොටෝ ටික. ඊට පස්සේ එතන මෙහා පැත්තේ අපිට බලාගන්න තියෙනවා ඉස්සර කාලේ ගමන් බිමන් යන්න පාවිච්චි කරපු වාහන වර්ග ටිකක්. දැන් අපි මේ ටිකට් අරන් යන්නේ ජුරාසික් පාක් කියන එකට. මේකට කොහොම හරි වෙනම ටිකට් ගන්න ඕනේ. එක්කෙනෙක්ගේ ටිකට් එක රුපියල් 200ක් වගේ තමයි උනේ. එයා අවසානයේ මේ වගේ වැඩ 12ක් කරනවා. ඒ 12 සමත් වුණාට පස්සේ එයා ඔක්කොම කරනානේ. අපිට මේ විදිහට උඩට ආවහම හම්බුනේ මිහින්තලේ ආකෘතියක්. දැන් තමයි යන්නේ අපි ජුරාසික් වර්ල්ඩ් බලන්න.
පාට ලයිට් එක පාටක් හොක්කලා වරවන්න නැත්තා මෙතනත් හරිම ලස්සනයි යාළුවනේ. එහෙම ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මං ඇතුළට එනකොටම තමා මේකේ සිස්ටම් එක වැඩ කරන්න ගත්තේ. ඒ නිසා නම් පොඩ්ඩක් ගැස්සුණා. Welcome to Maya's Water Park at Gurugi. Introduced by DJ Lemon from Music Entertainment. Right, thank you. ඔන්න යාළුවනේ දැන් තමයි මම බලාගෙන හිටපු වෙලාව. අපි ආවා මායස් වෝටර් පාක් එකට. ගියපු ගමන් අපි ඇඳුම් මාරු කරලා එතන ලොකර්ස් තියෙනවා. ඒවට බඩු දාලා තමයි දැන් ඇවිත් ඉන්නේ. again අපි අර ගුරුගේ පාක් එකේ අර ඉඩම් දහ පාට එකේ නෑ කියලා හිතනවා මට. yeah I'm fine yeah දැන් අපි දෙන්නගේ ටියුබ් දෙකත් අරගෙන වෝටර් පාක් එකේ ඇතුළට යනවා. අපි වෝටර් පාක් එකේ ඇතුළේ ලොකුවට වීඩියෝ මොකුත් ගත්තේ නැහැ. මොකද ෆෝන් එකට වතුරයයි කියන බය නිසා පොඩි වීඩියෝ කෑලි ටිකක් ගත්තා. ඒ වගේම අපි වෝටර් පාක් එකේ ඇතුළේ පැය ගාණක් හිටියා. මේක වහන්නේ 6ට. 6 වෙනකන් ඉඳලා තමයි අපි එළියට ආවේ. ඇත්තටම මාරම ලස්සනයි ළමයි. පොඩි අයට වෙනම එකක් තියෙනවා, ලොකු අයට වෙනම එකක් තියෙනවා. ලොකු පොඩි කියලා ભેදයක් නැහැ. ඉතින් හැමෝටම එක වගේ විනෝද වෙන්න පුළුවන්. වෝටර් පාක් එක ඇතුළට ගියාම ඉතින් එළියට එන්න හිතෙන්නේවත් නැහැ. ඒ තරම් ෆන්. දැන් වෙලාව හරියටම 6යි. දැන් මේ වෝටර් පාක් එකයි ගුරුගේ පාක් එකයි දෙකම වහන වෙලාව. දැන් අපි යන්න තමයි යන්නේ. දැන් නම් 6:00ට විතර ඇති. මොකද අපි අතන තිබ්බ ඩාන්ස් එකත් බලලම තමයි ආවේ. යන ගමන් මෙතන ඇන්ටි කෙනෙකුත් හිටියා. එයාගෙන් පේරාච්චාරුවකුත් අරගෙන යන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ ඉවර වුණේ. විශේෂයෙන්ම මගේ බර්ත්ඩේ එක දවස. හරිම සතුටුයි. ගොඩක් විනෝද වුණා. ඔයාලත් කියපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ගිහින් බලන්න. විනෝද වෙන්න, සතුටු වෙන්න ගොඩාක් හොඳ තැනක්. ඊට පස්සේ අපි රැටත් කාලා කෙලින්ම ගෙදර තමයි ගියේ. එහෙනම් ළමයි මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අන්තිමට මම ඔයාලට මගේ බර්ත්ඩේ ෂූට් එකේ ෆොටෝ ටිකකුත් දාන්නම්. ඒවත් ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න.